My recipe YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මට ගොඩාක් දවසකින් ඔයාලට මගේ කුකුලගේ වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ඉතින් මන් ළඟ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික ඉන්නේ දැනට ලොකු කුකුයි පොඩි කුකුයි ඒ වගේම කිකිලියෝ 15 දෙනෙකුයි විතරයි. මගේ චූටි මැණිකේව නුවර පුතෙක් ඇවිල්ලා අරන් ගියා. කාටවත්ම දෙන්න එපා චූටි මැණිකව විතරක් ඕන කියලා ඒ පුතා නුවරින් ධම්ම ඇවිල්ලා ට්‍රේන් එකේ තමයි ඒ පුතා චූටි මැණිකව අරගෙන ගියේ. ඉතින් චූටි මැණිකේ ගොඩාක් හොඳින් ඉන්නවලු එයා ළඟ. ඉතින් අනිත් සත්තුන්ටත් කොටනවා කියලා ඒ පුතා මට මැසේජ් කරලා තිබුණා. දැනට ඉතුරු වෙලා ඉන්න කිකිලියෝ 15 දෙනා කාටවත් දෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියට තවත් පුතාලා දෙන්නෙක් මට කතා කර නිතරම කියනවා යාළට කිකිලියෝ 8 දෙනෙක් විතර ඕන කියලා. ඉතින් මේ මාසේ 11 වෙනිදා ඒ පුතාලා එනවා කියලා කිව්වා. කිකිලියෝ ටික ගෙනියන්න දොම්පේ ඉඳලා තමයි එයාලා එනවා කිව්වේ. ගොඩාක් දුර පැති වලින් ඇවිල්ලා මගේ කිකිලියෝ දැන් අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕන මේ සතුත් එක්කම හිටපු මගේ පොඩ්ඩි මීට සති එකමාරකට විතර කලින් මගේ පොඩ්ඩියෝ මට නැති වුණා. ලස්සන මතකයන් ටිකක් විතරයි දැන් මට මගේ පොඩ්ඩිගෙන් තියෙන්නේ. එච්චරම ආදරය කරපු පොඩ්ඩි මට නැති වෙන්න හේතුවත් මම මේ ඉන්න සත්තු ටික ඔක්කොම එළියට දාලා පොඩ්ඩි විතරක් කූඩුවට දාලා බිත්තරේ දාන්න ඕන. එයා බිත්තරේ දාන්න ගේ ඇතුලේ කැරකි හිටපු නිසා මන්ට අවුන් යන්නේ යාව කූඩුවට දාලා දොර වහලා ගියා. ඉතින් එනකොට එයා දාලා තිබුණු බිත්තරේ කූඩුවේ තිබුණට පොඩ්ඩි හිටියේ නෑ. පුංචි ලේ පාරක් දැක්කට මං හිතුවේ නෑ මුගටියා ඇවිල්ලා පොඩ්ඩි වැරදන් යන්නේ නැති කියලා. අනිත් සත්තු ටික එළියේ හිටපු සත්තු ටික ඔක්කොම හිටියත් පොඩ්ඩි හිටියේ නෑ. හැබැයි ඉතින් අල්ලපු ගෙදර අක්කා කිව්වා කූඩුවේ කිකිලියෙක් කෑ ගහන සද්ද ගොඩාක් වෙලා ඇහුණා කියලා. ඉතින් එයා හිතලා තියෙන්නේ මං ගෙදර ඉන්නව ඇති කියලා. ඉතින් වෙනදට හැමදාම ගම වටේ ඇවිද ඉන්න පොඩ්ඩි කූඩුවේ ඉඳලම මේ වගේ කරදරයකට මුහුණ දීපු එක ගැන මට ගොඩාක් කනගාටුයි. මොකද එයා නිතරම ඇවිද හිටපු සතෙක්. එයාට ඒ කරදරේ එළියේ ඉඳලා සිද්ධ වුණා නම් මට හිත හදාගන්න තිබුණා. ඒ වුණාට මං ඔයාලට වීඩියෝ අරගෙන ආවේ නැත්තේත් මට හිත හදාගන්න ගොඩාක් අමාරු නිසා. ඉන්න සත්තු ටික ගොඩාක් මං අඩු කරගන්නත් හේතුව දැන් මං මේ වටේ වට කරලා තිබ්බ සේරම දැන් දි รา පත් වෙලා ඒවා ඔක්කොම කඩාගෙන වැටිලා තියෙන්නේ. ඉතින් මට ඒවා තනියෙන් කරගන්න බෑ. ඉතින් ඒ හින්දායි මම සත්තු ටික ගොඩක්ම අඩු කරගන්න බලන්නේ. ගොඩාක් දුකයි. ඉතින් මේගොල්ලෝ හරිම ආදරෙන් මන් ළඟ හිටපු සත්තු ටික දැන් එනවයි කියපු පුතාලා මගේ මේ ඉන්න කට්ටියගෙත් කවුරු ඉල්ලයිද කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඒ යන ටිකත් ගියාට පස්සේ මම කොහොමත් කිකිලියෝ 5 දෙනෙක් විතර තමයි ළඟ තියාගන්න හිතාගෙන ඉන්නේ. පොඩි කුකුයි ලොකු කුකුයි දෙන්නම ඉන්නවා මන් ළඟ. මගේ සත්තුන්ව ඉල්ලන කට්ටිය නම් ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒත් ඉතින් දෙන්න දැන් මන් ළඟ සත්තු නැහැ. මේ කූඩුවේ තමයි පොඩ්ඩි අන්තිම දවසේ හිටියේ. උඩ කොටසේ බිත්තරේ දාලා තිබුණා. එහා පැත්තේ කූඩුවෙන් දැලහිල් කරගෙන තමයි මුගටියා මේ කූඩුවට ඇවිල්ලා තිබුණේ. මොකද අනිත් කට්ටිය ඔක්කොම එළියේ හින්දා ඒ කූඩුවේ දොර ඇරලයි මන් තිබුණේ. පොඩ්ඩිට බිත්තරේ දාන්න මේ කූඩුවෙන් පොඩ්ඩිව තියලා මම දොර වහන්න නැතුව ගියා නම් පොඩ්ඩිට මේ කරදරේ වෙන්නේ නැහැ. වැඩි හොඳට කියලා තමයි මං එයාගේ කූඩුවේ දොර වහලා ගියේ. ඉතින් අන්තිමට කොහොම හරි එච්චර ලස්සන මතකයක් දීපු මගේ පොඩ්ඩිව මට නැති වුණා. සත්තු හදන එක ගැන මට ගොඩාක්ම කලකිරුණා. සත්තු එක්කා දෙන්න නැති වෙනකොට. ඉතින් ඊට පස්සේ මට ඔයාලට මගේ මේ කුකුලගේ වීඩියෝ ගේන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද මේ සත්තුන්ගෙන් කී දෙනෙක් මන් ළඟ ඉතුරු වෙයිද දන්නේ නැහැ. සමහර විට මේ ඔයාලට මං ගේන අන්තිම වීඩියෝ එක වෙන්න ඇති. ඉතින් එහෙනම් බලමු අපි ඉදිරියට මට වීඩියෝ කරන්න දේවල් තිබ්බොත් මං ඔයාලට මගේ සත්තුන්ගේ වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරලම මගේ වීඩියෝ එකට එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මීට දවස් දෙකකට විතර කලින් මගේ subscribe ලා 60000 සම්පූර්ණ වුණා. ඉතින් ඔයාලට ඒ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි.